Hello, welcome back to my YouTube channel. ඒ වගේම ආදරයෙන් මගේ Facebook page එකටත් පිළිගන්නවා. ඉතින් මේ වීඩියෝ එක බලලා ඔයාලට හිතෙන දේ කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මගේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අද වීඩියෝ එක ගෑනු ළමයින්ටත් පිරිමි ළමයින්ටත් හැමෝටම වැදගත් වෙයි කියලා මම හිතනවා. because of that අද මම කතා කරන්නේ vibe එක ගැන. ඉතින් අපි හැමෝටම මොකක් හරි vibe එකක් තියෙන්න ඕනේ. කියන්නේ සමහර අයට එහෙම නැහැ. සමහර අයට unique vibe තියෙනවා. සමහර අය follow කරන vibes දෙක තුනක්. සමහර අයට එහෙම නැහැ. especially හිතන්නේ අනේ මට vibe එකක් තියෙන්න ඕන. මම lifestyle එකක් මට තියෙන්න ඕන කියලා. ඉතින් මේ lifestyle එකටම තමයි vibe එක කියලා කියන්නේ. lifestyle එකෙන් මිදෙන වචනයක් තමයි vibe කියන්නේ. හරි. එතකොට මේක ගැන මම කතා කරන්න. සමහර අය social media upload කරන photos videos වලින් පාවිච්චි කරන දේවල් වලින් අඳින පළඳින විදියෙන් ඒ වගේ දේවල් වලින් සමහර අයගේ lifestyle එක vibe එක මොකක්ද කියලා predict කරන්න පුළුවන්. as an example මම නිකන් අර පොත් කියවන හරිම cozy ඊට පස්සේ coffee බොන ඊට පස්සේ අඳින ඇඳුම් උනත් හරිම unique වෙනස් නිකන් brownish colors වලින් white colors වලින් වගේ ඇඳලා ඒ වගේ නිකන් pastel colors වලින් ඇඳුම් අඳිනවා photos දාද්දි නිකන් dark කරනවා dramatic mode එකකින් photos ගන්නවා edit කරනවා ඒ වගේ දේවල් දැන් දැක්කම නිකන් මෙයාගේ vibe එක හරි වෙනස්. මෙයාගේ තියෙන cozy aesthetic වගේ vibe එකක් කියලා අපිට කියන්න පුළුවන්. හරි. ඉතින් ඒ වගේ vibe තියෙනවා. සමහර අයට එහෙම නැහැ. සමහර අයට එක එක vibes තියෙනවා. දැන් මම කියමු දැන් මම දැන් කැමති ඒ වගේ හරිම calm විදියට තනියම aesthetically ලස්සනට ජීවත් වෙන්න කැමති ඒ විදියට. සමහරට ඒ කෙනාම කැමති කියමු party vibe එකකට. නිතරම energetic ඉන්නවා. ඒ වගේ දේවල්. එහෙමත් තියෙනවා. ඒකට vibe දෙක තුනක් maintain කරන අය ඉන්නවා. නැතුවම නෙවෙයි ඉන්නවා. ඉතින් අපිට unique vibe එකක් හදාගන්න එක අපිව අමුතු තැනකට අරන් යනවා. ඒ කියන්නේ අපිටත් ඒක හරි ලස්සනයි. අපිව ලස්සනට තියාගන්න පුළුවන්. self love කියන එක තියෙනවා එතන. අපි ගැන හිතන තැනක් හරිම ජීවිතේ ගලන් යන විදිහ ලස්සනයි. එහෙම අයගේ ජීවිත ලස්සනයි. එහෙම අයත් ලස්සනයි. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ මේ unique vibe එක කොහොමද හදාගන්නේ. මොන වගේද මේ vibe එකක් කියලා කියන්නේ මොකක්ද කියන එක. ඉතින් ඒකට මම list down කරගෙන තියෙනවා කතා කරන්නේ මොනවද කියලා. මොකද මම පිළිවෙලකට කතා කරන්න ඕනේ හින්දා. හරි. වටපිටාවෙන් එන ශබ්ද ගණන් ගන්න එපා. මේ චුට්ටක් ශබ්ද බද්ද හේ. right. එතකොට දැන් මේක අපිට vibe එක ගත්තම break down කරන්න පුළුවන් ගොඩකට. ඉතින් අද මම කතා කරන්නම් තුනක් ගැන. ඉස්සරහට මම තව වීඩියෝ එකක් අරන් එන්නම්. අනිකුත් vibes මොනවාද ඒ වගේම හොඳ ඇඩ් වෙන්නේ කියලා. දැන් මම අද කතා කරන ටිකක් same vibe යන්නේ. නිකන් එක vibe එකක් ගැන වගේ තමයි චුට්ටක් focus කරලා කතා කරන්නේ. ඉතින් මම කැමති vibe එකක් ඒක හින්දා. පළවෙනි එක තමයි මේ අපේ mood එකට fix වෙන අපේ mood එකත් එක්ක යන අපේ atmosphere එකත් එක්ක යන vibe එක. මේකෙදි අපිට ගන්න පුළුවන් අපි ජීවත් වෙන environment එක. අපි ඉන්න පරිසරයත් එක්ක තමයි මේක ගොඩක් වෙලාවට යන්නේ. හරි cozy vibe, minimalistic vibe, bohemian vibe වගේ මේකට අපිට ගන්න පුළුවන්. මේ අතරමැද මම වීඩියෝ සෙට් කරන්න. ඔයාලට ඒකෙන් ලොකු අයිඩියා එකක් ගන්න පුළුවන්. එතකොට ඔයාලට ඒ lifestyle එක ඕනනම් absorb කරගන්න පුළුවන්. මේක තමයි අද ඉඳන් මගේ lifestyle එක කියලා. ඒකයි මම මේ වීඩියෝ එක කරන්නේ. cozy vibe, minimalistic කියලා ගත්තා. හරි එකට යන ඒවනේ. ඒ කියන්නේ මෙහෙමයි. අපි සමහර අය කැමති අර පරණ ගතියට. හරි. අර පරණ දේවල් use කරන්න කැමති. as an example දැන් මම කියමු මම ටිකක් පරණ විදියට ඇඳුම් අඳින්න කැමතියි කියමු. එතකොට ඒකත් ඒ lifestyle cozy vibe, minimalistic vibe වගේ අනේවා. ඊට පස්සේ high energy vibe ගන්නත් පුළුවන්. ඊට පස්සේ high energy අර urban vibe එකක්. නාගරික පරිසරයක ජීවත් වෙන කෙනෙක්ගේ vibes ගන්න පුළුවන්. මම ඒවට අදාළ photos දාන්නම්, videos දාන්නම්. ඒව බලන්න ඇඳුම් මොන වගේද අඳින්නේ. ඒ වගේ මම දාන්න මේකේදී අපිට දැන් cozy vibe වගේ ගත්තම හරිම calm. cozy vibe ගත්තොත් calm. හරි calm texture එකක් තියෙන්නේ. අඳින ඇඳුම ඉඳන් හරි calm. ඒක හොඳට පේනවා පැහැදිලි. ගොඩක් වෙලාවට linen material එකෙන්, cotton material එකෙන් ඇඳුම් අඳින්න කැමති. සිල්කි වගේ ඇඳුම් අඳින්න කැමති නැහැ.
එතකොට ඒ දැන් cozy vibe කියලා ගත්තම හරිය අර ඒකේ තියෙන මොනවාද අපි කිව්වොත් අර climate එක උනත් ඒ climate එකට match වෙන්න තමයි cozy vibe කෙනා ඉන්නේ. minimalistic living ගත්තා minimalistic vibe එක ගත්තත් එහෙමයි. හරිම තියෙන දේෙන් ඇති සැටියෙන් එයා හරි ලස්සනට ජීවත් වෙනවා. දැන් තියෙන දේ පොඩි ස්පේස් එකක ජීවත් වෙන්නේ හරි ලස්සනට හැමදේම ඕගනයිස් කරගෙන හරිම calm vibe එකකින් ඉන්න කෙනෙක්. ඒකට අපිට ඒ vibe එක ගන්න පුළුවන්. ඊපස් second vibe එක ගත්තම කතා කරන්න පුළුවන් aesthetic and character කියලා. මේක ගොඩක් අපේ natural දේවත් එක්ක ගොඩක් mix වෙන vibe එකක්. නිකන් natural air ඊට පස්සේ natural lights වලට වගේ කැමති කෙනෙක් ගොඩාක් අර greenery vibe එකට ආසයි ඒ වගේ ගන්න පුළුවන්. කියන්නේ සමහර furnitures වගේ arrange කරද්දිත් furnitures වලත් ලොකු වෙනසක් තියෙනවා මේ වගේ කෙනෙක්ගේ. හරි aesthetically සෞන්දර්යාත්මකයි හිතන විදිය පාවිච්චි කරන දේවල් හරිම සෞන්දර්යාත්මකයි. අර high දේවල් use කරන්නේ නැහැ. නිකන් අර capacity එක වැඩි දේවල් use කරන්නේ නැහැ. සමහර ලාවට අපි කියමු පොත් මේසෙ උනත් හරිම aesthetically සුළු දෙයක් තියාගෙන ලස්සනට පිළිවෙලට තියාගෙන ඉන්න කෙනෙක්. ගොඩක් clutter level එක ගොඩක් කතා කරනවා. මේ clutter එක ලට්ට ලොට්ට නේද? clutter level එක ගැන ගොඩාක් මේකේ සැලකිලිමත් වෙනවා ලොකු ගොඩ ගහගෙන ඉන්නේ නැතුව. ඒ වගේ ඉතින් හරිම අන්න ඒ වගේ ලයිෆ් ස්ටයිල්ස් තියෙන අය ඉන්නවා. ඉතින් ඒකට ඒ වයිබ් එකත් අපිට ඕනනම් දාලා මම ෆොටෝස් වීඩියෝස් දාන්න. ඒක බලන්න ඔයාලට හරියනවද කියලා. සමහර අය කැමති. සමහර අය ඇත්තටම ඒ වයිබ් ඊස්තටික් වයිබ් එකේ තමයි ඉන්නේ. ඉතින් ඒක අපිට සමහර ලක්ෂණ වලින් සමහර ට්‍රේඩ්ස් වලින් අපිට ඒක ප්‍රෙඩික්ට් කරන්න පුළුවන්. මෙයාට තියෙන ඉස්තටික් වයිබ් එකක් කියලා. මම හරි ආස වයිබ් එකක්. මමත් ෆලෝ කරන වයිබ් එකක් තමයි ඒක. ඊට පස්සේ ඊගව වයිබ් එක බේස් වෙන්නේ feelings and experiences එක. රයිට් මම ඒක ලියාගත්තා ඔයාලට කොහොමද මේක දෙන්නේ කියන එක. feeling and experiences එක ගත්තම මේකේදී ගොඩක්ම slow living vibe එකක් තියෙනවා. සමහර වෙලාව සමහර අය party vibe එකක් තියෙනවා. mindful lifestyle එකක් තියෙනවා. එයාලගේ මේක ගොඩක් වෙලාවට අපිට measure කරන්න පුළුවන්, predict කරන්න පුළුවන් මෙයාගේ vibe එක මේකයි කියලා. එයාලා කතා කරන විදියන. හරි slow living lifestyle එකක් තියෙන කෙනෙක් හරි හිමීට calm එකේ වැඩ කරගෙන යන කෙනෙක් කලබලයක් නැතුව. ඉතින් එහෙමත් අපිට predict කරන්න පුළුවන්. ඉතින් මම ඔයාලට මේකට අදාළව වීඩියෝ ක්ලිප්ස් ඇඩ් කරන්නම්. එතකොට ඒකත් එක්ක මම වොයිස් ඕවර්ස් කරන්නම්. වඩාත්ම පැහැදිලි වෙයි. මේ මොනම හරි ලයිෆ් ස්ටයිල් එකක් අපේ ලයිෆ් එකට තියෙන්න ඕන. මේ වයිබ් එකක් තියෙන්න ඕන. යුනික් වයිබ් එකක් අද ඉඳන් හදාගන්න. ඒක ඔයාව අමුතුම බ්‍රෑන්ඩ් එකක් කරනවා. ඔයාටම යුනික් එකක්නේ. ඒ කියන්නේ අපි පාවිච්චි කරන දේ ඉඳන් අපිට ඒක වෙනස් කරගන්න පුළුවන්. මම ඒක පැහැදිලි කරන්නම් කොහොමද මේ පාවිච්චි කරන දේ ඉඳන් අපේ වයිබ් එක වෙනස් කරගන්නේ. අපි අඳින පළඳින දේ අපි කතා කරන දේවල් වලින් කොහොමද අපේ වයිබ් එක අපිටම කියලා වයිබ් එකක් හදාගන්නේ කියලා මම කතා කරන්නම්. මම මේකට එක්සැම්පල්ස් ටිකක් කියන්නම්. දැන් ඔයා හිතන්න ඔයා ගොඩාක් පොත් කියවන්න ආස කෙනෙක් කියලා. දැන් ඔයාගේ වයිබ් එක බුක් ලවර් කෙනෙක්ගේ වයිබ් එකක් තියෙන්න ඕන. රයිට්. එතකොට ඔයා හිතන්න ඔයා යන තැන පොත් ගෙනියන කෙනෙක් නම් ඔයා බුක් ලවර් කෙනෙක්. ඔයා කොෆි ෂොප් එකකට බස් එකේ යද්දි හරි පොතක් කියවගෙන යන කෙනෙක් නම් බෑග් එකේ පොතක් නවල් එකක් තියෙනවා නම් ඔයා බුක් ලවර් කෙනෙක් වෙන්න පුළුවන්. ඔයා නිතරම පොත් එක්ක ඉන්න කෙනෙක්. ඊට පස්සේ ඔයා ෆොටෝ එකක් දැම්මත් ඒ තැන පොතක් තියෙනවා. දැන් ඔයා හිතන්න ඔයා කෑමක් කන තැන වුණත් අපි කොෆි එකක් බොන තැන වුණත් ඔයා දාන ෆොටෝ එකේ පොතක් තියෙනවා නම් එයා බුක් ලවර් කෙනෙක්. හරි එතකොට අපි ප්‍රෙඩික්ට් කරනවා මෙයා පොත් කියවන්න ආස කෙනෙක් කියලා. ඊට පස්සේ ඔයා කියන්නේ බෑග් එකක් යූස් කරත් ඒ බෑග් එක රිලේටඩ් වෙන්නේ හරි පොත් වලට. ඉතින් ඔයා අඳින ඇඳුම ඉඳන් බුක් ලවර් කෙනෙක්ද කියන එක අපිට ප්‍රෙඩික්ට් කරන්න පුළුවන්. එතකොට ඒ වගේ දේවල් තියෙනවා මම වීඩියෝ එකේ දාන්නම් මොන වගේ විදියටද ඒ ලයිෆ් ස්ටයිල් එක හදාගන්න පුළුවන් කියලා. ඊට පස්සේ ෆැෂන් ඩිසයිනර් කෙනෙක් ගමු. එයාගේ වයිබ් එක ෆැෂන් ඩිසයිනර් කෙනෙක්ගේ වයිබ් එක. එතකොට එයා අඳින පළඳින විදිහින් අපිට ගොඩක් ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් මෙයා ගොඩක් ඇඳුම් පැත්තේ ෆැෂන් ගොඩක් ෆලෝ කරන කෙනෙක් කියලා. ගොඩක් වෙලාවට හරි යුනික් ඇඳුම් එයාම ක්‍රියේට් කරගත්තු ඩිසයින් කරගත්තු යුනික් ඇඳුම් අඳිනවා. ෆොටෝස් දැම්මත් එයා ඩිසයින් කරන ෆොටෝස්
අඳින මැහුම් මහන ඒවා ඒ වගේ දේවල් ඇඩ් කරලා එහෙම දානවා. එතකොට අපිට යාව ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් මෙයාගේ වයිබ් එක මොකක්ද කියලා. ඒ වයිබ් එක ඇතුළෙත් අර කෝසි වයිබ්, ඊස්තටික් වයිබ් කියන ඒවා තියෙනවා. ඉතින් ඒකයි මේවා බ්‍රේක් ඩවුන් වෙන්නේ ඒව ඇතුළෙන්මයි. ලයිෆ් ස්ටයිල් එකේම මිදියන වචනයක් තමයි වයිබ් කියලා කියන්නේ. ඉතින් ඒක නිසා අපිට යුනික් වයිබ් එකක් හදාගන්න පුළුවන්. මම කියන්නේ ඒ වයිබ් එක ගොඩක් වාට උදව් වෙනවා ඔයාගේ ලයිෆ් ස්ටයිල් එක ගෙනියද්දි. ඒක හරියම වැදගත්. මම කියන්නේ හැමෝටම මොකක් හරි යුනික් ලයිෆ් ස්ටයිල් එකක්, යුනික් වයිබ් එකක් තියෙනවා කියන්නේ ඒක හුඟක්ම ඔයාට ඔයාගේ ජීවිතේ ඉස්සරහට කරන දේවල් වලට වැදගත් වෙනවා. අපි හිතන්න ඔයා මොකක් හරි ඔයාගේ බර්ත්ඩේ පාටි එකක්, බර්ත්ඩේ ෂූට් එකක්, එහෙම නැත්නම් එන්ගේජ්මන්ට් එකක්, වෙඩින් එකක්, මොකක් හරි පාටි එකක් හරි ඒ වගේ ස්පෙෂල් ඔකේෂන් එකක් ඔයා ඉන්නවා මොනවාද මේ ඕගනයිස් කරන්න හිතන්න. එතකොට ඔයාට අදහසක් නැහැ. ඔයාගේ ප්‍රිෆරන්ස් ඔයා දන්නේ නැහැ. හිතන්න ඔයාට නිකන් තීම් එකක් ඔළුවට එන්නේ නැහැ. ඒ වගේ අවස්ථා එන්නේ හරියට වයිබ් එකක්, යුනික් වයිබ් එකක් ඔයා ෆලෝ කරන්නේ නැති වුණාම. එතකොට තැන් වලින් හොයනවා කොහොමද මෙයාලා අරන් තියන්නේ කොහොමද. එතකොට ඔයාලා එකපාර ඇඩැප්ට් වෙන්න යනවා තව කෙනෙක් කරපු දෙයක් බලාගෙන ඒකට ඇඩැප්ට් වෙන්න යනවා. තමන්ගේම අයිඩියා එකක් ගන්න පුළුවන් තමන්ට යුනික් වයිබ් එකක් තිබ්බම. දැන් සාමාන්‍යයෙන් අපි කියමු as an example engagement එකක් ගන්නවා කියලා. ඒකට engagement එකක් ගනිද්දී ඔයාගේ team එක. ඔයා ඊට පස්සේ ඔයාගේ partner අඳින්නේ මොනවාද? එතකොට අපි කැමති දෙන්නම කැමති cozy vibe, vintage, cottage vibe. එතකොට ඒකට සූට් වෙන විදිහට තමයි මේ දේවල් select කරගන්නේ. නැත්තුව හිත ඉන්න දෙයක් නැහැ. ඉතින් ඒක නිසා vibe එක තමන්ගේ life style එක හුඟක්ම ප්‍රයෝජනවත්. ඉතින් මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එකකින් මේ life style එක ගැන හැමදේම අයිඩෙන්ටිෆයි කරගන්න ඇති කියලා තමන්ට අද ඉඳන් යුනික් ලයිෆ් ස්ටයිල් එකක් වයිබ් එකක් හදාගන්න. ඉතින් මේ වීඩියෝ එක වැදගත් වුණා නම් ඉතින් යටින් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඉතින් අනිත් හැටත් බලන්න ෂෙයා කරන්න. ඒ වගේම මගේ YouTube එකේ වීඩියෝ එකකට ලයික් එකක් දාගන්න. අනිත් හැට බලන්න පහසු වෙන්න. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ඉතින් මම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මේ වගේ ජීවිතේට වැදගත් වෙන ගොඩක් වීඩියෝ අරගෙන මම එන්නම්. ඉතින් අතට මං ගිහින් එන්න. Love you all.